හැමෝටම ඉතින් අද සෙනසුරාදා දවසේ මගේ නිවාඩු දවසේ ගොඩ කාලෙකට පස්සේ මං හිතුවා ඔයාලට මගේ අද දවස ගෙවෙන්නේ කොහොමද කියලා ටී බ්ලොග් එකක් අරගෙන එන්න. දැන් වෙලාව උදේ 10යි කාලෙට විතර ඇති. මම දාගත්තු වැඩ වගේක් තියෙනවා. ඒ වැඩවලට ඉන්ක්ලූඩ් වෙනවා මට මං වෙනුවෙන් පොඩි කාලයක් මී ටයිම් එකක්. ඊට පස්සේ මට අවශ්‍ය බඩු ටිකක් තියෙනවා. අපි ඒව ගන්න යනවා. ඔයාලට මම මෙහෙ ලාභයට බඩු ගන්න පුළුවන් තැනක් කියන තැන් කීපයක් ගැන vlog එකක් වෙනම අරගෙන එන්නම්. අපි අද ෂොප් එකකට යමු. වෙලාව තියෙන විදිහට අපි අද දවසේ ගත කරන්නේ කොහොමද කියලා බලමු. එනම් දැන් ලිෆ්ට් එකේ එනකන් ඉන්නේ. මගේ අප්පාර්ට්මන්ට් එකෙන් දැන් තමයි මම එළියට ආවේ. මට 11ට අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. දැන් වෙලාව මම කිව්වත් වගේ 10යි කාලයි. යන්න පුළුවන් වෙයිද නැහැ 11 වෙද්දි. ඉතින් ගිහිල්ලා බලමු අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න. හරි. මම වලට වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කිව්වනේ. ඒකට හේතුව හයි. ඔයාලා ගොඩක් කට්ටිය මට Instagram එකටයි එතකොට මගේ Facebook එකටයි තව කීප දෙනෙක් TikTok එකට පර්සනල් මැසේජ් දාලා තිබුණා. කොහොමද මේ රටට ආවේ මොනවද මේ කරන්නේ ඒ වගේ ප්‍රශ්න අහනවා. එතකොට ඔයාලා දන්නවා මේ සමහර අය දන්නවා ඇති දන්නව නැතුවත් ඇති මම මේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමයි මේ රටේ ඉන්නේ. එතකොට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයා ඒ කියන්නේ මම කොහොමද මේ රටට ආවේ මම කොහොමද සර්වයිව් වෙන්නේ මොනවද මං කරන ප්‍රෝග්‍රෑම් එක එතකොට ඔයාලා කොහොමද එනවා නම් ඇප්ලයි කරන්න ඕනේ මේ වගේ දේවල් එක්ක ඒ කියන්නේ කොච්චර කාලයක් යනවද මේ හැමදේම එක්ක විස්තර අරගෙන ඩීටේල් වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන එන්නම්. මොකද කොහොමද ඔයාලා මේ රටට එනවා නම් කොහොමද එන්න ඕනේ මොන වගේ දේවල්ද ලෑස්ති කරගන්න ඕනේ මේ දේවල් එක්ක මම ඔයාලට ඩීටේල් වීඩියෝ එකක් අරගෙන එන්න මේ වීඩියෝ එකෙන් පස්සේ. හරි. දැන් මම ඉන්නේ මේ සන්වේ පුත්‍රා මෝල් එකේ. ඩෙකරේෂන්ස් එහෙම කරලා තියෙනවා. ඒ කියන්නේ මේ හැම ඔකේෂන් එකකටම වගේ හැම shopping mall එකක්ම හරිම ලස්සනට ඩෙකරේට් කරනවා. ඒ ඔකේෂන් එකේ තීම් එකට හරියන්න තමයි ඒවා ඩෙකරේට් කරන්නේ. දැන් මම යන්නේ LRT එකට shopping mall එක ඇතුළෙන්ම LRT එකට යන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට පේනවා ඇති සන්වේ පුත්‍ර මෝල් එකේ මෙන්න මේ විදිහට ඩෙකරේෂන්ස් කරලා තියෙනවා. මම මේවා කරලා තියෙන්නේ රාමදාන් වලට ස්ටෝල්ස් දාලා තියෙනවා. එතකොට වව් මාර්ම ලස්සනයි. මෙන්න මේ වගේ ෆොටෝ ලොකේෂන්ස් හදලා තියෙනවා. හරි ගයිස් මම දැන් ඇවිල්ලා තියෙන්නේ එම්වර්ටිකා රෙසිඩන්ස් එකට. ඒකේ තියෙන අන්නන්තන වලට පේනවා ඇති. ඕඩා කියලා ගහලා තියෙන බිල්. ඉතින් මම ආවේ මෙන්න මේ ක්ලිනික් එකට. ආයෙත් පේනවා ඇති. මගේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ 11ට. හැබැයි මේ තාම ඕපන් කරලා නැහැ. මම දුවගෙන ආවා ડોක්ටර් ඇවිල්ලා ඇති කියලා හිතලා. මේ හැබැයි තාම ඕපන් කරලා නැහැ.
අපි චුට්ටක් වෙලා ඉඳලා බලමු මං ඔයාලට පස්සේ කියන්නම්. තව ටිකකින් නෑ මං අද මෙතනට ආවේ කියලා. ඉතින් ෆයිනලි මම ආවා ක්ලිනික් එකට ඇතුළට. පාරක් වෙලාවට අමතක වෙලාද මගේ අපොයින්ට්මන්ට් එකක් තියෙනවා කියලා. Say hi. Hello. Thank you. This is for my Sri Lankan friends. We have the phone stick if you want to put it here. Oh. You have? Yeah, you want? Because if do this one continuously, maybe I can't hold this. But you don't tell Dr. what to do. I just take a small video clips only. ඉතින් මම මේ ඇවිල්ලා ඉන්නේ මගේ ෆස්ට් පිකෝ ලේසර් ට්‍රීට්මන්ට් එක කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ මූණේ ස්කාර්ස් ගොඩක් තියෙනවා. එතකොට තැන් තැන් වල පාට එක එක පාට මගේ මූණ. මට අවුවට යන්න බෑ ඉක්මනට මූණ මේ ඩැමේජ් වෙනවා. ඉතින් මේ ඔක්කොටම හොඳ විසඳුමක් විදිහට තමයි මේ පිකෝ ලේසර් ට්‍රීට්මන්ට් එක මම සිලෙක්ට් කරගත්තේ. 2 weeks or another 1 month to try them up with. Now we are applying numbing cream, right? And now you're washing your face. Just push it. Okay. Big long. ඉතින් ෆේස් එක හොඳට ක්ලෙන්සර් කරලා වොෂ් කරාට පස්සේ මේ නමින් ක්‍රීම් එක තමයි ඇප්ලයි කරන්නේ. මේ නමින් ක්‍රීම් එක කූල් ගොඩක්. ඒගොල්ලන් ෆ්‍රිජ් එකේ තියලා තමයි ඒක අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ නමින් ක්‍රීම් එක ඇප්ලයි කරලා විනාඩි 30ක් 40ක් වගේ වෙලාවක් ඒක මූණ හිරි වැටෙනකම් තියලා තියන්න ඕනේ. ඉතින් ඔන්න විනාඩි 30කට විතර පස්සේ මගේ නමින් ක්‍රීම් එක රිමූව් කරනවා. ඒ වෙද්දි මගේ මූණ හිරි වැටිලා තිබුණේ. මොකද නමින් ක්‍රීම් එක රිමූව් කරනවා මට දැනුනේ නැහැ. Can see? Can see, but it's Too far? Okay, this one. This angle are okay. This angle are okay. Can see your face. Okay. It's doing video, right? Yeah. Yeah, already. Okay, I'm gonna put this first. Now? ඉතින් ලේසර් ට්‍රීට්මන්ට් එක ඉවරනාට පස්සේ මූණ ඔය විදිහට තමයි තියෙන්නේ. පොඩ්ඩක්වත් පේන්ෆුල් නැහැ. ඉතින් ඒක ඔයාලට ටොලරේට් කරන්න පුළුවන්. එහෙම රිදෙන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ සන්ස්ක්‍රීම් ඇප්ලයි කරනවා. හැම වෙලෙම සන්ස්ක්‍රීමුයි මොයිස්චරයිසර්යි ඇප්ලයි කරන්න කියලා තමයි කියන්නේ. මේ ට්‍රීට්මන්ට් එකෙන් දවස් 2ක් විතර යනකම් ඔයාලට මූණට රෙටිනෝල්, නයසිනමයිඩ්, ඇඩපලින් වගේ කෙමිකල්ස් තියෙන ප්‍රොඩක්ට් යූස් කරන්න බෑ. ඇලෝවේරා ජෙල්, එතකොට මොයිස්චරයිසර්, සන් ක්‍රීම් තමයි ඔයාලා යූස් කරන්න ඕනේ. See, මගේ මූණ දැන් ඉදිමිලා තියෙන්නේ. එතකොට ඒක ලයිස් වලින් හොඳට තවන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. දවස් 2ක් විතර ඇති මේක බහිනවා කියලා කිව්වා. Okay.
So guys, මම හිතුවේ නෑ මගේ මූණ මෙහෙම වෙයි කියලා. ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ මොකද මේක ෆස්ට් ටයිම් මම කරපු ට්‍රීට්මන්ට් එක පිකෝලෙස් ට්‍රීට්මන්ට් එක. ඉතින් දැන් මට මාස්ක් එකක් යූස් කරන්න ඕනේ මේ පාරේ යන්න බැහැ නැත්තම්. ඒත් මම අද දවසේ ප්ලෑන් කරලා වැඩ වගේ ඒ ටික කරගන්නත් ඕනේ නැත්තම් මට ආයෙ වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. බඩු ටිකක් ගන්න යන්න තියෙනවා. එතකොට ඉරවුවට වැඩි යන්නත් බෑ. අපි ගිහින් ඉතුරු වැඩ ටිකක් හිමීට කරගමු. එහෙම තමයි ඉතින් vlog එකේ ඉතුරු ටිකට මම ඉන්නේ මේ විදියට. ඕකේ. අපි යමු. සන්වේ මෝල් එකට. අපි ඒක ඇතුලේ යන්න ඕනේ කොක්රේන් වලට සන්වේ මෝල් එක හරහා අපිට යන්න පුළුවන්. නැත්නම් අපිට ට්‍රේන් එකක් ගන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා හොඳයි මෙතන පයින් යන ටික හින්දා අපි එහෙම යමු. මම ඔයාලව අඩුවට ලාභෙට grocery items ගන්න පුළුවන් shop එකකට එක්කගෙන යනවා. So here we go. Okay guys. මේ තියෙන්නේ Sunway Velocity එක. දැන් අපි මේක ඇතුලේ එහා පැත්තට යමු. මේ මම ඔයාලව එක්කගෙන යන්නම් කිව්වේ. අඩුවට අපිට grocery items විතරක් නෙමෙයි එළවලු පළතුරු එහෙම ගන්න තැනක් තියෙනවා කියලා. අපි දැන් එතනට තමයි යන්නේ. ලස්සනට ඩෙකොරේට් කරලා තිනවා. මේ රාමදාන් වලට තමයි මේ ඩෙකොරේෂන් තියෙන්නේ. Sunway Velocity එක ඇතුලේ අපිට මේ විදිහට කොක්රේන් වලට යන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් මේක මඩුරි MRT ස්ටේෂන් එකේ ඉඳන් one station stop එකක්. ඉතින් පයින් යමු. Sunway Velocity එකෙන් එළියට ආවට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම NSK Trade City කියලා grocery එක බලා ගන්න පුළුවන්. හරිද? අපි දැන් යන්නේ මේ NSK grocery එකට. මේක අනිත් NSK groceries වලට වඩා ගොඩක් store එක ලොකුයි. අනික හැමදේම තියෙනවා. අපි මම ඇතුළට ගියාම ඔයාලට පෙන්නන්න. ගොඩක් shopping mall වල NSK groceries තියෙනවා. හැබැයි මේක අර අනිත් සුපර් මාකට් වල තියෙන NSK grocery එකට වඩා ගොඩක් ලොකු ස්ටෝර් එකක්. මේ මෙතන නැති දෙයක් නෑ. හැමදේම ලාභයට අඩුවට ඔයාලට ගන්න පුළුවන්. මගේ මේ කියන වොයිස් එකම ඇහෙනවද දන්නේ නැහැ. මම මේ මාස්ක් එක දාගෙන ඉන්නේ හින්දා. බයි. ඉතින් මේ විදිහට ගත්තම ඔයාලට cleaning items හැමදේම මෙතන තියෙනවා. මේ වගේ දැන් මෙතන බලන්නකො මේ සබන් කැට 4ක්ම තියෙන්නේ. මේ 7.50 නේ. හරිද? හැබැයි ඔයාලට මේ වගේ සබන් කැට 4ක්ම විකෝ ෂොප් එකෙන් රින්ගිත් 3ට ගන්න පුළුවන්. මේ මම ඔයාලා විකෝ ෂොප් එකටත් එක්කයි යන්න. මේක ගහලා තියෙනවා ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි කරන්න බෑ කියලා. මේ මහවල්ල ගනින්න වගේ හැමදේම තියෙනවා. ඉතින් ඔයාලා බඩු ගද්දි මේ ටිකක් තෝරලා බලලා ගන්න ඕනේ. දැන් මෙතන ඔයාලට පේනවා ඉතින් රට ලුණු කිලෝ එකම රින්ගිත් 1.69යි. ඒ වගේ ඉතින් ගොඩක් අඩුයි. දැන් මේ පොඩි ලුණු තියෙනවා කිලෝ එකම 2.30යි. අල කිලෝ එකම 3.80යි රින්ගිත් වලින්. ඉතින්
ඒක නිසා මේ බඩුත් ඉතින් ඔයාලා ගද්දි ඇවිල්ලා තෝරලා බලලා ගන්න පොඩි වෙලාවක් අරගෙන. හැබැයි ගොඩක් අඩුයි. ඔයාලට පේන ඇති මෙතන අලලුණු ඔයාලට ඉතින් ඔයාලට පේනවා ඇති පළතුරු අනම්මනම් හැමදේම දෙනවා. ඉතින් මේ ගෝව ගෙඩියක්ම වෙන්නේ 1.69. මෙතනින් එහාට ඔක්කොම තියෙන්නේ එළවලු. රම්පේ කරපිංචා ඒවා මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ දිගටම තියෙන්නේ එළවලු. ගාන ගොඩක් අඩුයි. පේනවාද කිලෝ එකේ ප්‍රයිස් තමයි මේ දාලා තියෙන්නේ. කිලෝ එකක් රින්ගිත් 3යි, කිලෝ එක 2යි එහෙම කිය. ගොඩක් අඩුයි ඉතින්. මේ ටිකේ සේරම මස් මාළු ඒ වගේ දේවල් තියෙන්නේ. ඉතින් මම මෙතන ඕන කරන ගොඩක් බඩු ටික ගත්තා. ගොඩක් කියන්නේ හැමදේම වගේ. මගේ මෙතන බිල් එක උනේ රින්ගිත් 98යි. ඉතින් ඔයා මැලේසියාවට අලුත් නම් පොඩි පොඩි convenience stores වලින් බඩු ගන්න නැද්ද? ඔයාට පුළුවන්. ඔයාට ඕන හැමදේම මේ වගේ එකම තැනකින් අරගන්න. NXK සුපර්මාකට් එකකට ඇවිල්ලා 99 stores වලත් බඩු ගොඩක් අඩුයි. හැබැයි ඒ වගේ ඔය chicken, fish, එළවලු පළතුරු ඒ වගේ දේවල් නැහැ. chicken එහෙම තියෙනවා. frozen chicken packets තමයි තියෙන්නේ. මේ වගේ තැනකට ඇවිල්ලා ඉතින් ඔයාලට බඩු ටික ඔක්කොම එකම තැනින් අරගෙන යන්න පුළුවන්. දැන් මට හොඳටම බඩගිනි. කොහෙද හරි කියලා මොනවා හරි කාලා අපි දැන් ගෙදර යමු. ඊට පස්සේ අපි බලමු අද දවසේ ඊතර ටික කොහොමද ගත වෙන්නේ කියලා. දැන් මෙන්න වෙලාව 4ට කිට්ටුයි. ඊට පස්සේ දැන් ගෙදර යන්න පොඩි වෙලාවක් යනවා. ගිහිල්ලා අපි හවස් වල කොහොමද ගත වෙන්නේ කියලා බලමු. So guys, දැන් වෙලාව හරියටම 11:20යි. ඉතින් මම අද දවස ඉවර කරන්නේ movie night එකේ. I'm so excited guys. මොකද this is my first time in Malaysia. Not in Malaysia, even Sri Lanka also. So this is the first time I'm going for a solo movie night. හරි 11:30ට තමයි මූවි එක පටන් ගන්නේ. මෙතන ළඟ තියෙන shopping mall එකේ තියෙන මූවි තියේටර් එකේ තමයි මම බලන්නේ. දැන් දැන්ටමත් ලේට් වෙලා තියෙන්නේ. අපි ටක් ගාලා ගිහිල්ලා බලමු මූවි එක මොකක්ද යන්නේ කියලා. So yeah, here we go. අපි හිට යන්න තියෙන්නේ ඔයාලට පෙන්නන්න. ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙන සන්වේ පුත්‍ර මෝල් එකට මේ පරක් වුණා මට. හැමදාම වගේ කොහේ හරි ගමනක් යන්න ගියත් යන්න හිතාගෙන ඉන්න වෙලාවට වඩා පරක්. ඇත්තම කිව්වොත් මම මේ ගෙදර ඇවිල්ලා පැය දෙකක් විතර නිදාගත්තා. නිදාගෙන ඊට පස්සේ මේ හැරලා කොෆි එකක් එහෙම බීලා තමයි යන්නේ. දැන් වෙලාව 11:00යි. 11:00ට තමයි මූවි එක. බලන්නකෝ ලස්සන 11:00 වුණාට මේ පාරවල් වලදී වාහන යනවා. එහෙම ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේ වෙලාවට shopping mall එක වහලා තියෙන්නේ. හැබැයි මම හිතන්නේ මෙතන එළියේ තියෙන lift එකෙන් යන්න පුළුවන්. මෙන්න මේක තමයි shopping mall එක. Sunway Putra Mall. මේකේ තියෙන cinema hall එකට තමයි අපි දැන් යන්නේ. අපි ආවා. පිටක් ගාලා යමු. හරි. ඉතින් QR එක මෙන්න මෙතනින් ස්කෑන් කරලා යන්න තියෙන්නේ. මේ තියෙන්නේ hall එක. I'm so excited guys. Okay. Let's go. The world is changing, and the there are certain things that beyond public understanding. It's very hard to scientifically explain the phenomenon.
So guys, දැන් වෙලාව හරියටම පාන්දර 1:45. දැන් තමයි මූවි එක ඉවර වුණේ. ඉතින් යන ගමන් ඉන්නේ එළියට. අද දවසේ මාත් එක්ක ගෙවුණු මේ ටයිම් එක මෙතනින් ඉවරයි. දැන් ඉතින් ගිහිල්ලා හොඳට නිදාගෙන ඊළඟට ආපහු හෙට ඉඳන් වැඩට යන්න ඕනේ. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ආය අලුත් වීඩියෝ එකේ හම් වෙනකන් හැමෝටම good night. Bye bye.